ඉන්නවා පිරිසක් නටක විද්දත්තු කියලා. නටක විද්දත්තු කියලා කියන්නේ පැටියෝ නැට පොල්ලක් හිටවගෙන පුතේ නංගි මේ වගේ කඹ කෑල්ලක් ගැට ගහගෙන නංගි එන්න මාරෙන්ද්‍රේ ආරදල් නබජේ කණ්ඩියාර කියලා දැන් නංගි පුතේ මොකක්ද දන්නවද කිව්වේ? පුතා ඉන්නවා පිරිසක් නටක විද්දත්තු කියලා. නටක විද්දත්තු කියලා කියන්නේ පැටියෝ නැටීමෙහි දක්ෂයෝ. නටක කියන්නේ නැටීමෙහි විද්දත්තු කියන්නේ දක්ෂ. නටනවම නෙවෙයි. අර සර්කස් ජිම්නාස්ටික් වගේ ඒවා ආන් ඒවා පෙන්නනවා. පිරිස 500ක් ඉන්නවා. ඔය 500 කණ්ඩායම අවුරුද්දකුයි මාස 6ක් අවුරුදු එකහමාරක් විතර හරිද ගියාට පස්සේ රජගහ නුවරට ඇවිල්ලා ඒගොල්ලොන්ගේ සෙල්ලම් පෙන්නව දවස් 7ක් තිස්සේ සතියක් තිස්සේ. රයතුමා ඉස්සරහා. ඊට පස්සේ රයතුමා සතුටු වෙලා ධනය දෙනවා, ඛණ්ඩ දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, ඒ ඔක්කොම දෙනවා. ඊට පස්සේ වෙන නගරයකට යනවා. ඒ වෙන නගරෙත් සෙල්ලම් පෙන්නනවා. ඒගොල්ලොන්ගේ මාකටිං වැඩේ තමයි අවුරුදු එකහමාරකින් තමයි එන්නේ. අවුරුද්දයි මාස 6කින්. එතකොට තමයි මිනිස්සු ගොඩාරියක් මෙතෙන්ට රැස් වෙන්නේ මේක බලන්න. හැමදාම මාසෙකට සැරයක් තිබ්බොත් මිනිස්සු හැමදාම එන්නේ නැන්නේ බලන්න. අර එහෙම කලාතුරකින් තිබ්බහම තමයි මිනිස්සු එන්නේ. ඉතින් එහෙම යනවා. ඉතින් මේ නගරේ දැන් මේ නගරයට රජගහ නුවරට මේ වගේ නටක විද්දත්තු කණ්ඩායමක් ඇවිල්ලා දැන් අර විදියට සෙල්ලම් පෙන්නනවා මේ දවස් ටිකේ. දවස් 7ක්. ඔය මේ නගරේ ඉන්නවා පුතේ 80 කෙලක්. කෙලක් කියන්නේ කෝටියක්. කෝටි 80ක විතර ධනයක් තියෙන සිටුවරයෙක් ඉන්නවා. ඒ සිටුවරයාට ඉන්නවා පුතෙක්. අවුරුදු 17ක විතර කොල්ලෙක්. එයාගේ නම උග්ගසේන. මේ අවුරුදු 17ක විතර තරුණ වයසේ ඉන්න උග්ගසේන යාළුවෙකුත් එක්ක දවසක් පුතේ යනවා මේ ශිල්ප බලන්න නැත්තම් මේ කෙලිසෙල්ලන් ටික බලන්න මෙතෙන්ට යනවා මේ වැඩේට. හරිද? එතකොට තමයි වැඩේ දකින්නේ. මොකද්ද? මේ නඩේ නායකයා කරන්නේ පුතේ කඹයක් ගැට ගහලා පොල්ලක් බැලන්ස් කරන් අර කඹේ උඩ ඇවිදිනවා වගේ අයිටම් එකක්. හරිද? එයාට ඉන්නවා දුවෙක්. හරිද? තරුණ වයසේ නංගි කෙනෙක්. අවුරුදු 15ක 16ක විතර නංගි කෙනෙක්. නංගි කරන්නේ පොල්ලේ නටන එක. කුණු හarp විදිහට හිතන්නේ මේ වගේ උස්ස පොල්ලක් හිටවගෙන පුතේ නංගි මේ වගේ කඹ කෑල්ලක් ගැට ගහගෙන නංගි එන්න මාරෙන්ද්‍රේ ආරදල් නබජේ කණ්ඩියාර කියලා දැන් නංගි මේකේ නටනවා. හරිද? ඒකට කියන්නේ පොල්ලේ නට. දැන් මේ පොල්ලේ නටන සීන් එක ඇත්තටම මේකේ ඔයාලා වැරදි විදිහට හිතන්නේ නැත්තම් මම පෙන්නන්නම් මගේ පුතා. හරිද? පොඩ්ඩක් ඉන්නකෝ. හරි. පොල්ලේ නටනවා කිව්වහම කුණු හරපයක් විදිහට හිතන්නේ නැතුව හරි පිළිවෙලට බලාගන්න සවුන්ඩ් එක නැතුව පෙන්නන්නම්. හරිද? මේ විදිහෙම කොස්ටියුම් ළමා සාරියක් ඇඳගෙන පොල්ලක නටන්න බෑනේ. තේරෙනවනේ. මෙන්න මේ වගේ කොස්ටියුම් එකක් ඇඳගෙන තමයි මේ කියන නංගිත් වැඩේ කරන්නේ. ඇත්තටම එයා මේ ආයේ පුනර්භවයක් වෙලා දන්නෙත් නෑ ඉපදිලා. මට හිතෙනවා එහෙම එක වෙලාවකට මේව බලද්දි කොහොම එකක්ද පෙන්වන්නේ කියලා බැලුවේ. එක එක ඒවා තියෙනවා. ඔයාලා හිතන්න එපා මම මේවා පෙන්නුවා කියලා මම මේගොල්ලන්ව ෆලෝ කරලා තියෙනවා කියලා හරිද? පොඩ්ඩක් ඉන්න බලන්න. සමහර ඒවා නම් පෙන්වන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්නකෝ මම පෙන්වන්න. හරි හමන් එකක්. හරි මේකේ පොඩි අයිටම් එකක් බලන්න. ඔය තියෙන සීන් එක ඕක. සීන් එක මේක. වැඩි හිතන්න එපා. අන්න වැඩි. ඔය තියෙන්නේ ඔන්න ඔය අයිටම් එක තමයි කරන්නේ. හරිද? ඕවනේ මේ දැන් මේක මේ පොඩි පොල්ලක් උස පොල්ලක් හිටවලා ඔය පිල්ලමයි කියලා පිහද ගන්න කරුණා කරලා. හරිද? ඔන්න බලන්න අක්කගේ වැඩි අන්න කොහොමද සීන් එක. ඕම ඔය සීන් එක තමයි පුතේ කරන්නේ. අන්න ඕකට තමයි පොල්ලේ නටනවා කියන්නේ. හරිද? දැන් මේවා පුළුවන් නම් කපලා TikTok දාපල්ලා. හරිද? එතකොට තමයි හරියන්නේ මටත් එක්ක බඩු. දැන් ඉතින් ඕන් ඔය වගේ එකක් තමයි පුතේ මම මේ කිව්වේ. හරිද? දැන් මේ අක්කා කියන මේ නටක විද්දත් දියණිය කියන්නේ යාට නටක විද්දත් දියණිය කරන්නේ ඔහොම පොල්ලක නටන එක. පැහැදිලිනේ වැඩි. දැන් එතකොට උග්ගසේන ගිහිල්ලා දැන් අර මිනිස්සු පුතේ මේක බලනවා වටේට මැසි ගහගෙන වාඩි වෙලා අට සිරි බලනවා ඉතින් මේවා. හරිද? මේ නොබලා කොහොමද මේ වගේ ඒවා? හරිද? දැන් ඉතින් උග්ගසේනත් බලාගෙන ඉද්දී අනේ අර කොටට ඇඳගෙන පොල්ලේ නටන නංගිව උග්ගසේන දැක්කා.
ඒ විද්දද්දුවගේ හාවභාව ලීලා දැක වායු ධාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යාය නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේමය ඇතිව ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැදහොත්තාහ. අනේ උග්ගසේන නංගි එක පාට දැකලා ෂොක් වුණා. වව්! ඒ නංගි මාරයි. හරිද? උග්ගසේනට මේ නංගිව දැක්කහම හිතා ගන්න බැරුව ගියා. උග්ගසේන කවදාවත් මේ වගේ නංගි කෙනෙක් දැකලා නැහැ. අනේ අම්මෝ මම නම් කවදා හරි දවසක බැන්දොත් බඳින්නේ මෙයාම විතරයි කියලා උග්ගසේන හිතාගත්තා. එයාගේ ලස්සනට වශී වුණා. එයාගේ සෙක්සි කමට සෙක්සි හිනා වෙන්නේ නැහැ. හරිද? ඒ සරාගික බවට පුතේ එයා වශී වුණා. වශී වෙලා උග්ගසේන ගෙදර ගිහිල්ලා පුතේ ඇඳේ බුදියගෙන කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව කල්පනා කර කර ඉනවා දුකෙන්. ඇයිස දුකෙන් ඉන්නේ? යකෝ උග්ගසේන සිටු කුලේ අර කෙල්ල අඩු කුලේ උග්ගසේන දන්නව කවදාවත් දෙමව්පියෝ මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ කියලා. උග්ගසේනගේ අම්මා ඇවිල්ලා අහනකොට උග්ගසේන කියනවා අම්මේ මේ මට කියන ලැජ්ජයි තාත්තට මම කැමති අර නංගිට. කොයි නංගිටද පුතේ? අර පොල්ලේ නටන එක්කෙනාට. තොට පිස්සුද? උන් අඩු කුලේ අපි උසස් කුලේ. හරිද? අම්මයි තාත්තයි ඇවිල්ලා කියනවා තරම් තැනකින් සරණයක් ගැනවොත් පාවා දෙනකන් ඉඳහන් මදන ගාය පැත්තක තියලා. හරිද? උඹට අපිට අපේ කුලයට ගැලපෙන එකක් හොයලා දෙනකන් පොඩ්ඩක් ඉඳපන්. උග්ගසේන කියනවා අනේ බෑ මට යාවම අයියෝනේ මට බෑ ඩැඩි මට බල කරොත් මම මැරෙනවා. එහෙම කියද්දි මොකද කරන්නේ? අම්මට තාත්තට කර ගියා ගන්න දෙයක් නැහැ. තාත්තා යාළුවව ගෙන්නලා යාළුවට කහවණු 1000ක් දීලා කියනවා මේ කහවණු 1000 ගිහිල්ලා නටක විද්දක් දියණියගේ තාත්තට දීලා කෙල්ලව අරගෙන ඉන්න මාලිගාවට කියලා. සිටු මාලිගාවට කියලා. යාළුවා ගිහිල්ලා ඒ කෙල්ලගේ තාත්තට පැහැදිලි කරලා දීලා කහවණු 1000 දීලා කියනවා ටක් ගාලා දුවව ලෑස්ති කරලා දෙන්න පරක්කු වෙනවා කියලා. එතකොට තාත්තා කියනවා පිස්සු කතා කරන්න එපා මහත්තයෝ. මදුව විකුණන්නා නැත රන් හැරගෙන නොදෙමි. මගේ දුව විකුණන්නේ නෑ රත්තරන් අරගෙන දෙන්නේ නෑ. විකාරක කතා කරන්න එපා. හරිද? මදුව විකුණන්නා නැත රන් හැරගෙන නොදෙමි. අපටත් රස්සානම් මුම වේද? යකෝ මං අඹුඩයක් ගහන් ඔය පොලේ නටුවට මිනිස්සුව බලන් ඉන්නේ නෑ. කෙල නටනව බලන්නයි මිනිස්සු ඉන්නේ. අපේ රස්සාව තමයි ඕකිව නටවන එක. ඕකිව දුන්නාම අපි කොහොමද කාලෙන් දැලා ඉන්නේ? උඹේ හවල් එක පෙන්නලාද? ආන් ඒ වගේ නිකන් බයින්ද ඇතිනේ. හරිද? ඒ වගේ කිව්වට පස්සේ මාර ප්‍රශ්නයක් නොලැබෙන්නේ නම් මිය ප්‍රයෝජන කිම්ද? ලැබෙන්නේ නැත්නම් මැරලා වැඩකුත් නැහෙනි. අපහා එක්වන්නාම දුව පාවා දෙන්නම්. උග්ගසේන ඇවිල්ලා අපිත් එක්ක ඉන්න කැමති නම් අපි අපේ දුව විවාහ කරලා දෙන්නම්. මේක ගිහින් කිව්වහම සිටුතුමයි කට්ටිය කතා වෙන පිස්සුද? අපේ කොල්ලා වෙහි යවන්න බෑ. ආපෝ කට පුළුවන් ද ඔය අඩු කුලේ වැඩ කරන්න. ආපෝ මොන නින්දාවක්ද මේක කියලා නවත්තන්න හදද්දි උග්ගසේන රෙදි ටිකක් පටවගෙන එනවා. හරි මන් ලෑස්ති යම්. හරිද? හැමෝම එපා කියද්දී මූ ගියා අර කෙල්ල වෙනුවෙන් පුතා සිටු කුලේ කෝටි 80ක් අතෑරලා දාලා අර අඩු කුලේට. ගිහින් ඌ කරන්නේ මොනවද? හරක්ට කණ්ඩ දාන එක, හරක්ව බලා ගන්න එක, කරත්ත ටික ගැට ගහන එක, කූඩාරන් ටික ගැට ගහන එක, අනේ බඩුවක් මුට්ටුවක් එහෙට මෙහෙට අදින පදින එක. ඔය තේහා කිසිම දෙයක් ඌ දන්නේ ඌ කරලත් නැහැ මීට කලින්. අර ගෑණි වෙනුවෙන් පුතා උග්ගසේන ඇවිල්ලා එහෙම කරනවා. ගෑනටත් කරන්න දෙයක් නැහැ. තාත්තා කිව්ව බැඳපන් මේ අයියව කියලා උග්ගසේනව ගෑණි බැඳගත්තා. ටික දවසක් යනකොට උග්ගසේනට දාව අර ගෑණිට බබෙක් හම්බුණා පුතා. බබාව නලවනකොට ගෑණිට හරි අසතුටුයි. බබාව නලවන්නේ ගෑණි මොකක් කියලාද? ගැල් රකින්න එකාගේ පුතා, බර උස්සන එකාගේ පුතා, මොකුත් දන්නේ නැති එකාගේ පුතා දෝයි. ගැල් රකින්න උන්ගේ පුත, බර උස්සන උන්ගේ පුත කියා හරිද? කුමකුත් නොදත් තැනැත්තෝ උන්ගේ පුතේ කියා දරු නලවයි. උග්ගසේන ඇවිල්ලා ගෑණිගෙන් අහනවා මේ හැම මාරඹයා කිව්දැයි. උඹ ඔය මට ඇහෙන්නද කියන්නේ? තොපම කොට ඇවිදිනා කටයුතු හේන් තොප මාරඹයා කියන්නේ උඹ කරන වැඩ ටිකනේ. උඹට තමා කිව්වේ. නුඹ නිසා විද්දත් වූවා මදින් නුඹගෙන් නපුරු තැසෝ මනාද? උඹ හින්දා මං අඩු කුලයට ආව මදිවට. තෝගෙන් ඔය වගේ මම කතන්දර අහන්නත් ඕනිද? පලායේවි මං උඹව දාලා යනවා යන්න. උයිත් තොප ගිය තැන හුණ මැනව තොප කුමකුත් නොදත් තැනතුන්ගෙන් මට කම් කිමි තෝ යනවනම් ඵලයන් ඉන්නව නේද පන් තොටත් කන්න දෙන්නේ මම කියලා අර ගෑණි උග්ගසේනට අපහාස කළා. අපහාස කළා අර විදිහටම ළමයා නලවන්න පටන් ගත්ත එක දිගටම. උග්ගසේනට දුක හිතුණා. උග්ගසේනට ලැජ්ජ හිතුණා. තමන් කොච්චර ආදරෙන් මේ ගෑණි වෙනුවෙන් ආවත් ඒ ගෑණිගේ හිතේ අබමල් රේණුවකවත් උග්ගසේන ගැන ආදරයක් නැහැ. උග්ගසේනව නිකමෙක් විදිහටයි ගෑණි දකින්නේ. ඔන්න ඕක තමයි අද අපේ ਵਿਚාර පොයින්ට් එක. හරිද? ඕක තමයි විචාර පොයින්ට් එක. මොකද්ද පුතා විචාර පොයින්ට් එක? විචාර පොයින්ට් එක පුතා ඔයාගේ විචාරයක් විදියට අහනවා උග්ගසේන හදිසි තීරණයක් අරගෙන නොගැලපෙන විවාහ ජීවිතයකට මැදි වෙච්ච අයෙක් විදිහට මේ කතාව නිරූපණය කරලා තියෙනවා.
අපිට ඒක පැහැදිලි කරන්න කියයි. හරිද? නොගැලපෙන විවාහ ජීවිතයකට මැදි වුණාට පස්සේ පිරිමියෙක්ගේ හිතේ ඇතිවෙන්නා වූ දේවල් ටික. පිරිමියෙක්ගේ හිතේ විතරක් නෙවෙයි ඉතින්. නොගැලපෙන විවාහ ජීවිතයකට ඇතුළත් වුණාට පස්සේ ඇතිවෙන්නා වූ ගැටලුකාරී තත්ත්ව ටික. හරිද? ඇත්තටම හැඟීම් වලට මිනිස්සු වහල් වෙන්න හොඳ නෑනේ පුතා. දැන් උග්ගසේන හැඟීමකට වහල් වුණා. මේ කතාවේ කිසිම තැනක අපිට නෑ පුතේ උග්ගසේන තමා නංගිව දැක්කේ පොල්ලේ නටනවා. නංගි පොල්ල උඩ ඉඳන් උග්ගසේන දිහා බලන් හිටියේ නෑ. උග්ගසේන ගැන නංගිගේ හිතේ ප්‍රේමයක් ඒ වෙලාවේ හටගත්තේ නෑ. උග්ගසේනට විතරයි හැඟීම ඇති උනේ. උග්ගසේනටයි කෙල්ලව ඕනේ උනේ. ඒ හින්දා උග්ගසේන ගියේ කෙල්ල තාත්තා කියපු හින්දා උග්ගසේනව බැන්දේ. ඇත්තටම කෙල්ලගේ හිතේ තිබ්බ පිරිමි රූපය ඒක නෙවෙයි වෙන්න පුළුවන්. ගෑනු බලාපොරොත්තු වෙන පිරිමි රූපයක් තියෙනවා පිල්ලමයි. ඒ වගේම පිරිමිත් බලාපොරොත්තු වෙන ගෑනු රූපයක් තියෙනවා. මෙහෙමයි. තනි අතින් අප්පොඩි ගහන්න බෑනේ මහත්තයෝ. දෙන්නම කැමති වෙන්න ඕනි. හරිද? අනේ සර් ගෑනු මිනිස්සු කසාද බඳින්නේ අප්පුඩි ගහන්නද මොනවා හරි ගහන්න. ඉතින් මන් දන්නේ කොහොම හරි. ඉතින් පුතා ඇත්තටම දෙන්නගේනම ආදරයක් තියෙන්න එපේ. උග්ගසේන විතරක් ආදරේ වෙලා හරියන්නේ නෑනේ. උග්ගසේනගේ හිතේ විතරක් ප්‍රේමයක් ඇති වෙලා හරියන්නේ නෑනේ. අර ගෑනිත් උග්ගසේනට ගරු කරන්න ඕනේ. අර ගෑණිගේ හිතේ උග්ගසේන ගැන ප්‍රසාදයක් තියෙන්න ඕනේ. අර ගෑණිගේ හිතේ උග්ගසේන ගැන ප්‍රේමයක් තියෙන්න ඕනේ. හැබැයි මෙතන උනේ එහෙම එකක් නෙවෙයි. මෙතන උනේ පුතේ ශනිකව තරුණ වයසේදී ඇතිවෙච්ච ආකර්ෂණයක් හින්දා අර කෙල්ලව ඕනෙමයි කියලා උග්ගසේන හිතුවක්කාර වුණා. ඊට පස්සේ උග්ගසේන අඩු කුලයට ගියා. හරිද? හැබැයි අර කෙල්ලට එහෙම උවමනාවක් තිබ්බේ නැහැ උග්ගසේනවම බඳින්න ඕනේ කියලා. තාත්තා කියපු හින්දා ඒ කාලේ පුතේ ඒ කාලේ ඉන්දියාවේ දැඩි දරුණුයි ඒක. ස්ත්‍රීන්ව පුතේ ගණන් ගන්නෙම නැහැ. තාත්තා කියන විදිහට කෙල්ලෝ හැසිරෙන්න ඕනේ. හරිද? තාත්තා කිව්වොත් මේ අයියව බඳින්න කියලා ආයේ අහන්න දෙයක් නැහැ. බඳිනවා. හරිද? ආයේ තර්ක කරන්න බෑ. ඒ හින්දා තමයි කෙල්ල තාත්තා කියපු හින්දා කෙල්ලට සිද්ධ වුණා උග්ගසේනව බඳින්න. තාත්තට විරුද්ධ වෙන්න බෑ. හැබැයි ඒ ගෑනු ළමයාට එතනින් එහාට පසුතැවීමක් තියෙන්නේ විවාහ ජීවිතය සම්බන්ධව. ඇයි තමන් බලාපොරොත්තු වෙච්ච පිරිමියා තමන්ට හම්බෙච්ච නැති හින්දා. ඕකයි උතන ගැටලුව. හරිද? එතකොට නොගැලපෙන විවාහ ජීවිතයකට මැදිහත් වුණාට පස්සේ පුතේ පිරිමියට වගේම ගෑනටත් ඒකේ ඒ විදිහටම බලපාන. එතකොට අපි මේ විචාර පොයින්ට් එකේදී කතා කරන නොගැලපෙන විවාහ ජීවිතයකට මැදි වුණාට පස්සේ ජීවිතවල ඇතිවෙන අවුල් සහගත තත්වය ගැන නම් ඕකෙදි කතා කරන්න ඕනේ උග්ගසේන ගැන විතරක්ම නෙවෙයි. ඕකෙදි කතා කරන්න ඕනේ ඔයාලා අර නටක විද්දත් දියණිය ගැන. මොකද ඒ දෙන්නම මැදි වුණේ නොගැලපෙන විවාහ ජීවිතයකට. හරිද? පැත්තකින් බැලුවාම පුතේ ඒගොල්ලොන්ගේ කුලයන් අවුල්, අනිත් පැත්තෙන් බැලුවම රැකියා අවුල්, ඒගොල්ලොන්ගේ හැසිරීම පොඩි කාලේ සමාජ මට්ටමේ කාලේ ඉඳන්ම අවුල්. අනිත් එක තමයි පුතේ ඒගොල්ලොන්ගේ ප්‍රේමය ඇතුළෙත් පොඩි හිස්තැන් තිබුණා. හරිද? ඒ කියන්නේ ඇත්තටම උග්ගසේන ආදරය කළාට නටක විද්දත් දියණිය ආදරය කළේ නැහැ.